ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අතිශය භයානක නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සිකුරාදා දිනේ වන විට ඉරානයට එරෙහිව පූර්ණ නාවික අවහිරයක් පැනවීමට සූදානම් වන ලෙස පෙන්ටගනයට දැනුම් දී තිබෙනවා. මීට අමතරව ඇමරිකානු මධ්‍යම විධානය විසින් මැද පෙරදිග කලාපය පුරා දැවැන්ත ගුවන් සංග්‍රාමික අභ්‍යාසයක් ආරම්භ කර ඇත්තේ ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානම ප්‍රදර්ශනය කරමිනි. මේ අතර ඊශ්‍රායලයෙන් ලැබෙන තොරතුරු පවසන්නේ එරට සෙවුම් සහ මුදාගැනීමේ කණ්ඩායම් හෙට එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 11 වන විට උපරිම සූදානමකින් පසුවන ලෙස දැනුම් දී ඇති බවයි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙවන්ත මිසයිල ප්‍රහාරයක් හෝ යුද්ධයක් ආරම්භ වීමට පෙර සිදුවන ප්‍රතිප්‍රහාරවලින් සිවිල් වැසියන් බේරා ගැනීමේ පෙර සූදානමක් වශයෙනි. ඇමරිකානු ගුවන් හමුදාව කලාපය පුරා සිය බලය පෙන්වමින් සිටිනවා. මෙම අභ්‍යාසය හුදු පුහුණුවක් පමණක් නොවේ ඉරානයේ ඕනෑම ඉලක්කයක් වෙත ඉතා ඉක්මනින් ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමක් බවයි මිලිටරි විශ්ලේෂකීන් පවසන්නේ. පවතින තත්ත්වය අනුව ඉදිරි පැය 48ක් ඇතුළත මැද පෙරදිගින් තීරණාත්මක ආරංචියක් ලැබීමට නියමිතයි.